රයිට් ගුඩ් මෝර්නිං ළමයි. ඔයාලට මතක ඇති මේ අපි කලින් දුන්න අප්ඩේට් එක. ඉතින් මෙතනදී අපි කිව්වා කෙලින්ම මේ ලයින් එකට එනවා කියලා, මේ සෝන් එකට එනවා කියලා. එතනට ඇවිල්ලා හොඳ අප් මූව්මන්ට් එකක් ගත්තා. ඊට පස්සේ අපි පෙන්නපු රිස්කි ස්කැල්ප් ෂෝට් එකත් වැඩ කරා. මේ දෙකම තිතරම වැඩ කරා. හරි. රයිට්. ඉතින් හොඳ ප්‍රොෆිට් එකකට ගියා මේ දෙකෙන්. ඔයගොල්ලන්ට මතක ඇති අර ඩොලර්ස් 10ක කැපිටල් එකක් ඩොලර්ස් 100ක කරන අපේ වැඩේ. ඒකෙදි ඉතින් මේ ට්‍රේඩ් එකෙනුත් අපිට හරි චූටි ගණන් දාලත් අපි ඩොලර්ස් දෙකක් විතර ප්‍රොෆිට් කරා මේ ට්‍රේඩ් දෙකෙනුත්. හරිද? ඉතින් ඒකේ P&L එක අපි අරන් යන්න. හැම සතියකටම පාරක් ඒකේ P&L එක අරගෙන ප්‍රොග්‍රෙස් එක අරගෙන යන්න. මම කලිනුත් කිව්වා ලොකු කැපිටල් එකක් අප් කරන එක ටිකක් ලේසි. ඒනට මේ ඩොලර්ස් 10ක වගේ කැපිටල් එකක් හිමීට පොඩ අරන් යද්දි ඒක පොඩ්ඩක් අමාරුයි. මොකද රිස්ක් එක මාර විදිහට මැනේජ් කරගෙන යන්න ඕනේ. කැපිටල් එක පොඩි වැඩ තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර්ස් 10ක කැපිටල් එකක් තියෙන කෙනෙක් ටාගට් කරලානේ. ඒ වගේ ටාගට් කරලානේ අපි මේ වැඩේ කරන්නේ. එතකොට මතක තියාගන්න ඒ දේම ඩොලර්ස් 100ක් දැම්මත් ඒ වගේ 10 ගුණයක් කරලා වට කරගන්න පුළුවන්. එතකොට 1000ක් දැම්මනම් හරි ඒ වගේ 100 ගුණයක් කරලා වට කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඉස්සරලා මේ 10 අප් කරගන්න වැඩේ කරගෙන ඉන්න. හරිද? ඔයගොල්ලෝ හන්දම තමයි ඒක ඔයගොල්ලෝගෙන් ආපු රික්වෙස්ට් එකක් හන්දම තමයි ඒක අපි try කරගෙන මේවා කරගෙන ඔයගොල්ලොත් එක්ක යන්නේ. ඉතින් ඒකේ හරි ප්‍රයෝජනෙ ගන්න කියලා මතක් කරනවා. මේකේ අප්ඩේට් අපි TikTok එක හරහා තමයි දැම්මේ. කට්ටියගේ යෝජනාවක් ඇවිල්ලා තිබ්බා මේ ටෙලිග්‍රෑම් channel එකක් හදමුද කියලා. දැන් අපේ ඊමාස්ටර් ටෙලිග්‍රෑම් channel එක තියෙන හන්දා ආයෙ ටෙලිග්‍රෑම් channel එකක් හදන්න මගේ අදහසක් නැහැ. ඒ නිසා අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. අපි YouTube එකේම community post විදිහට මේ දේවල් share කරමු. ඔයගොල්ලෝ පොඩ්ඩක් touch එකේ ඉන්න, alert එකේ ඉන්න. TikTok එකේ සහ YouTube එකේම කොහොමද අපි කියන්නේ මේ long term entries වලට යන්නේ. ළඟ entries වලට නෙමෙයි, ටිකක් long term entries වලට යන හන්දා මේ අප්ඩේට් එක අරන් යන්න අපිට එච්චර පහසුවක් වෙන්නේ නැති වෙයි. හරි. right. ඉතින් දැන් මොන මෙතනින් ඊට පස්සේ මොකක් වෙයිද? ඊට පස්සේ දැන් අපිට ඊළඟට තියෙන chance එක තමයි මෙන්න මේ වෙලාවේ මම short එකක් open කරනවා. right. පොඩිම ගානකින්. ඒකට හේතුව ලොකු chance එකක් තියෙනවා අපෝ මෙන්න මේ support එකටම එන්න. හැබැයි ඊට කලින් මෙන්න මේ resistance එකට ආයෙ ගිහින් ඉන්න පුළුවන්. හරිද? ඒ හන්දා පොඩි ගානකින් short එකක් open කරනවා. මෙතන මේ resistance එකට ආවට පස්සේ ඒක ආයෙ ladder කරනවා. ladder කරලා ඉවරලා resistance එකට ආවොත් ඉන්න. හරිද? මොකද ගොඩක් chance එකක් තියෙනවා මෙතනට එන්නෙම නැතුව අපෝ මෙහෙම ගිහිල්ලා මේ movement එක ගන්න. අපි හිතමුකෝ මෙහෙම resistance එකට ආවා කියලා මේ week එක fill කරන්න. හරිද? මොකද මෙතන තාම මේ mid එකත් හරියට මේ වුනේ නැහැ. ඒ නිසා resistance එකට ආපහු එන්න chance එකකුත් තියෙනවා. හරිද? ඒක තියෙන්නේ 60 40 වගේ chance එකක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි පොඩි ගානකින් short entry එකක් ගන්නෙ. දැනට අපි long එකේ ඉන්න හන්දා long එකට hedge එකක් විදිහට පොඩි short entry එකක් ගන්නවා. හරි. මේ කියන්නේ අර MEXC account එකේ trade කරන කට්ටියට. හරි. මොකද අපි දැන් BTC trade එකක් තමයි යන්නේ. BTC trade කරලා තමයි මේ ඩොලර්ස් 10 100 කරන වැඩේ කරගෙන යන කතාව වෙලා තියෙන්නේ. හරිද? BTC trade කළා. මොකද altcoin සහ අනිත් සිග්නල් අපි දෙනවා ඊමාස්ටර් channel එකේ free signal විදිහට ඔයාලට හම්බ වෙනවා. එතකොට ඒ වැඩේ පොඩ්ඩක් පැටලි සහගත වෙන්න පුළුවන් හන්ද අපි දැන් මෙතනදි වෙන්නේ මේ MEXC account එක හරහා තමයි ඩොලර්ස් 10ක් 100ක් කරගන්න වැඩේ අපි අරගෙන යන්නේ. අනිත් වාසිය තමයි MEXC account එකේ මේ පොඩි ගණන් වලින් BTC පොඩි ගණන් වලින් trade කරන්න පුළුවන් හන්ද ඩොලර්ස් 10ක් තියෙන කෙනෙක්ට උනත් හරි සත ගණන් දාලා චූටි entries ගන්න පුළුවන්. ඒ නිසා ඔය කාරණා දෙක තුනම හන්ද තමයි අපි MEXC account එක හරහා තමයි ඩොලර්ස් 10ක් 100ක් කරන වැඩේ කරගෙන යන්නේ. එතකොට altcoin signal අපි ගන්නේ ඊමාස්ටර් channel එක හරහා. ඒකට ඔයාලට පුළුවන් join වෙන්න. ඊමාස්ටර් crypto community කියලා Telegram එකේ search කරන්න. එහෙම නැත්නම් අපේ ඊමාස්ටර් crypto YouTube එකට යන්න. එතනත් links දාලා තියෙනවා. එතනින් යන්න පුළුවන්. ඊමාස්ටර් crypto community එක. ඒකෙදි daily free signal chart update හැම දෙයක්ම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපේ සම්පූර්ණ team එක එකතු වෙලා කරන වැඩේ එතන ලස්සනට යනවා. ඉතින් ඒ හන්ද ඒකට join වෙන්න. එතකොට ඔන්න දැන් එහෙනම් අපි පොඩි short එකක් open කරගමු BTC වල. ඊට පස්සේ අපි update එක අරන් එන්නම්. දැන් මාකට් එක තියෙන තත්ත්වෙත් එක කට්ටිය ෆන්ඩමෙන්ටල් ගැනත් අහලා තිබ්බා. ෆන්ඩමෙන්ටල් ගැන අපි ආයෙ හෙට නෙමෙයි දැන් අද පාන්දර 2:40යි අද හවසට ෆන්ඩමෙන්ටල් ගැන අප්ඩේට් එකක් අරන් යමු. දැන් මේ ට්‍රම්ප්ගේ සිද්ධි කොහොමද යන්නේ? හරිද? මොකක් වෙයිද ඊළඟට? මම නිකන් කෙටියෙන් කියන්නම්. මේ මාකට් එක ඉෆෙක්ට් වෙනවා. හරිද? ට්‍රම්ප් අපි කලිනුත් කතා කරලා තියෙනවා. මෙයාගේ මේ කතාවල් එක තමයි මේ මූවමන්ට් යන්නේ. හරිද? හැබැයි කොහෙන් ගිහිල්ලා හරි නවතින්නේ මේ ටෙක්නිකල් කාරණාත් එක්ක. හරිද? කොහෙන් හරි ටෙක්නිකලි සපෝට් එක. ඒ නැත්නම් රෙසිස්ටන්ස් එක වැඩිලා තමයි ආයේ මේ දැන් මෙතන ගමුකෝ මේ වෙච්ච සිද්ධියක්. හරි ආපු බෑක් නිවුස් එකක් අන්න මාකට් සටස් ගාලා අප් වුණාට අනිත් පැත්තට ආයේ ඩවුන් වුණා. හැබැයි මේ අප් උනේත් බලා ගන්න මේ හරියටම අර අපි කියපු රෙසිස්ටන්ස් එකටම තමයි කියන්නේ මේ ටෙක්නිකලි කාරණා. හරි. මේ ටෙක්නිකල් කාරණාවලට අදාළ කියන්නේ ටෙක්නිකල්
අපි කලුත් කියල තියෙන ෆන්ඩමෙන්ටල් ලින් කරන්න මේ ටෙක්නිකල් වලට අදාළව තියෙන තැන්වලට මාර්කට් එක මූව් කරන එක. කියන්නේ ටෙක්නිකල් ලින් කරන්නේ අපි අනාගතේ ප්‍රෙඩික්ට් කරගන්නකනේ. ඉස්සරහට මොකක් වෙන්න තියෙද කියලා ප්‍රෙඩික්ට් කරගන්න. මේ ප්‍රෙඩික්ට් කරගන්න එක තාදාළව මාර්කට් එක අරන් එන්නේ. හරි ප්‍රෙඩික්ෂන් එක හරිනම් එතනට මාර්කට් එක අරන් එන්නේ මේ ෆන්ඩමෙන්ටල් ෆැක්ට්. ඉතින් ඒ විදිහට ඔන්න මේ දෙක වැඩ කරා. මෙතන එහාට වෙන්නේ ඒ විදිහට තමයි. හන්දා බය වෙන්න එපා. එක එක නිවුස් ආවට මෙයාවට බය වෙන්න එපා. අපි කරන්න ඕනේ රිස්ක් එක මැනේජ් කරගෙන යන එක. හරිද? ෆන්ඩමෙන්ටල් පැත්තේ ෆුල් රිපෝට් එකක් අපි අරන් යමු එහෙනම් හවසට. දැනට ඔන්න එහෙනම් ෂෝට් ට්‍රේඩ් එකක් ඕපන් කරගමු. මම ඔයගොල්ලන්ට කරන්න අපි මෙන්න මේ හරියෙන් දැන් ෂෝට් ට්‍රේඩ් එකක් ඕපන් කරගමු. මතකනේ මේකේ ලෝන් එකට හෙජ් එකක් විදිහට දැන් අපි මේ පල්ලෙන් ගත්ත ලෝන් එකක් තියෙන එකට හෙජ් එකක් විදිහට තමයි ෂෝට් එක ඕපන් කරගන්නේ. ඊට පස්සේ ආයේ මේකෙදි ප්‍රොෆිට් බුක් කරගන්න ඕන වෙලාව මම කමිටි පෝස්ට් එකක් විදිහටත් දාන්නම්. ඒ වගේම ඒක දැක්කේ නැත්නම් කවුරු හරි ඕන ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න ආයෙත් මෙන්න මේ සපෝට් එක ගාවට එනකොට ඔයගොල්ලෝ ඒ ෂෝට් එකේ ප්‍රොෆිට් ටික බුක් කරගන්න ඕනේ. මොකද මෙතනින් ආපහු මාකට් එක අප් වෙන්න ලොකු chance එකක් තියෙනවා මේ සපෝට් එකට මාකට් එක වැටුනොත් එහෙම. රයිට් ඉතින් එහෙනම් ආයේ හවසට හම්බෙමු. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන්න.